සිරා ලව් එකයි ආතල් එකයි අඳුරගන්නේ මෙහිමයි. ඔයා හිතාගෙන ඉන්නේ එයා ඔයාට පණ ඇරලා ආදරේ කියලාද? සමහර විට ඔයා එයාට නිකන් ටයිම් පාස් එකක් විතරක් වෙන්න පුළුවන්. අද මම මේ කියන ලකුණු තුන ඔයාගේ කෙනාගේ තියෙනවා නම් මේ වීඩියෝ කිවර වෙද්දිම ඔයාට එයාව බ්ලොක් කරලා දාන්න වෙනවා ෂුවර්. විශේෂයෙන්ම තුන්වෙනි කාරණාව. ඒක ඇහුවොත් අද රැට ඔයාට නිින්ද යන එකවත් නැහැ. බොරු ආදරයකට අහු වෙලා අඬන්න කලින් මේ දේවල් ටික අනිවාර්යයෙන්ම චෙක් කරලා බලන්න. පළමුවෙන්න බෝරින් වෙලාවට විතරක් මතක් වීම. එයාට ඔයාව මතක් වෙන්නේ යාළුවෝ නැති වුණාම, ෆෝන් එකේ ඩේටා ඉවරුණාම, නැත්නම් රැට නිදා ගන්න කලින් බෝරින් වෙලාවට විතරද? සිරා ලව් කරන කෙනෙක්ට එහෙම නෑ. එයාලා තමන්ගේ කාර්ය බහුලම වෙලාවෙත් ඔයා වෙනුවෙන් විනාඩියක් හරි වෙන් කරනවා. දෙවන්න හෙටක් ගැන ප්ලෑනක් නැතිකම. එයා කතා කරන්නේ අද දවසේ ගන්න ආතල් එක ගැන විතරද? සිරා ලව් එකකදී මම කියන වචනේ අපි බවට පත් වෙලා අනාගතය ගැන කතා වෙනවා. හැබැයි ආතල් එකක් ගන්න කෙනාට ඔයත් එක්ක ගෙවන හෙටක් ගැන කිසිම කතාවක් නැහැ. තුන්වෙන්න සහ දරුණුම දේ තමයි මේක. ප්‍රශ්නයකදී මාරු වීම. ඔයා අසනීප වුණාම නැත්නම් ලොකු මානසික ප්‍රශ්නයක් වැටුණාම එයා එකපාරටම බිසි වෙනවද? ආතල් එකට ඉන්න අය හරියට ඔයාගේ සතුට විතරක් උරා බොන කූඩැල්ලෝ වගේ. ප්‍රශ්නයක් ආපු ගමන් එයාලා ලිස්සලා යනවා. සිරා ලව් එකක් නම් ඔයා අඬන වෙලාවට එයා ඔයාගේ ළඟින් මෙදීවි. අනුන්ගේ ආතල් එකක් වෙනුවෙන් ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්න එපා. කෙනෙක්ගේ වචන වලට වඩා හැසිරීම් දිහා බලන්න. හදවතට කලින් මොලෙන් හිතන්න. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.